ගතවලිය 50 වන පරිච්ඡේදය සහ වචන 1 සිට වෙස්තෙන් දැක්වේ. දිව්‍යන් වහන්සේ සුවමවේ දිව්‍යන් වහන්සේ කතා කරමින් නැගෙනහිර පටින් බස්නාහිර දක්වා පතුවේට හඬගොස්සක්. අලංකාරය සම්පූර්ණත්වයේ වූ සොයනී සිට දිව්‍යන් වහන්සේ බබලසක්. අපේ දිව්‍යන් වහන්සේ වැඩෙන්සගම නිශ්ශබ්ද නොවනසක්. උන්වහන්සේ ඉදිරියේ ගෙන්නක් විනාශ කරන්නයි. උන්වහන්සේ හත්පසින්ද සෙර කනට අධික වෙන්නයි. උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ඉහළ අහසටත් පතුවේටත් හඬගසනසෙක. පූජා කරුණකටගෙන මේ සමග ගිවිසුමක් කළව මගේ ශුද්ධාවන්තයෙන් මේ වෙතට රැස් කරව. අහෝසේ උන්වහන්සේගේ ධර්මෂ්ටකම් පරකාශ කරන්නයි. මෙකින් සුදු දිව්‍යන් වහන්සේම විනිශ්චයකාරයනේ. එම්බ මගේ සෙනගින් අසූ මෙම කතා කරන්නම්. එම්බ ඊශ්වරයල ඔබට විරුද්ධව සාක්ෂි දුන්නම්. මෙම දිව්‍යන් වහන්සේ එසේ ඔබ දිව්‍යන් වහන්සේය. ඔබ පූජා ගැන ඔබට තරුවට නොකරන්නම්. ඔබ දෙවනි පූජද නතරම ඉදිරියේ තිබේ. ඔබ ගායන ගානකවත් ඔබ ගලවලින් එළුවෙන්වත් නොගන්නම්. මේකින් සිදුවනේ සියලු සතුන් සහ දහස් ගණන් කැඳවල ගවයත් මගය. කැඳවල සියලු පක්ෂන් දැනුම. කතා වෙලා සත්‍යද මගය. මට බඩගෙන වෙනම් ඔබට නොකියන්නම්. මේකින් සිදු ලෝකයේත් එහි පවරණකමත් මගය. මෙම ගව මසේ අනුභවයේ හෝ එළිලු පානය කිරීමේද. දිව්‍යන් වහන්සේට සත්‍ය යෝගයේ පදව මහත්මයන්ට ඔබ බාරේෂ්ඨ කරවයි. තවද විපත්ති දවසද මට යාචනා කරව. මම ඔබ මුදාහරන්නම්. ඔබ මට ගෞරව කරන්නය. නමුත් දුෂ්ටයට දිව්‍යන් වහන්සේ කතකට මගේ පනත පරකශ කරමින් හෝ මගේ ගිවිසුම ඔබ කට්ට ගැනීමෙන් ඔබට කැමකමද. මේකින් සිදු ඔබ ගුරකම් ලැබීමට අපුරිය වන්නහැ. මගේ වචනවලට පිටපන්නහැ. ඔබ සැරක දෙට කළේ ඔහු හා සමාගම වුණහයි කම්මතේ චාරකයන් සමග කොටස්කාරයක් විවාහය. ඔබ කැටි නුපරට දී තිබේ. ඔබ දවද රවටල යෙදේ. ඔබ ඉඳගෙන ඔබ සමග සහෝදරයට විරුද්ධව කතා කරහැ. ඔබම මෙනියන්ගේ පැතිරයට විරුද්ධව කලම කියන්නේය. මෙව ඔබ කළහයි මමද නිශ්ශබ්දව සිටියම්. මමත් සියලු ආකාරයෙන් ඔබට සමානයේ සතියය. එහෙත් ඔබට තෙරුවට කරන්නම්. ඔබ ඇසහිමියෙහි ඒවා පිළිවෙලින් තිබෙන්නමේ කියන්සෙක්. දිව්‍යන් වහන්සේ සහන්ත කරන්නන මේ විසින් ඉරන්න නොලබෙන පිණිස ගලවන්ට කෙනෙක් නැති නොවන පිණිසදු මේ කල්පනා කරුවා. සොත්තපුජ කරන තැනැත්තා මට ගෞරවකාරයා සේවකයේ හැසිරීම හැරලස් පවත්වා ගන්නට දිව්‍යන් වහන්සේගෙන් ලබන ගැලවීම දක්වන්නම්. ගතවලිය 50 වන පරිච්ඡේදය සහ වචන 1 සිට වෙස්තෙන් දැක්වේ.